ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා ආදරය කරන රහස් ලකුණ YouTube channel එකට. එහෙනම් වෙන කතා මුකුත් නැතුව අදත් අපි වීඩියෝ එක පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ චන්ද්‍රයා ගැන. චන්ද්‍රයා ව්‍යාජද? මිනිසා හදට ගිය සැබෑ කතාව සහ සැක සංකා ගැන අද අපි කතා කරමු. 1969 ජූලි 20 වෙනිදා මුළු ලෝකයේම රූපවාහිනී තිර දෙස බලා සිටියේ මනුෂ්‍ය වර්ගයා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙනත් ආකාශ වස්තුවක් මත පා තබන ආකාරය නැරඹීමටයි. නමුත් එදා සිට අද දක්වාම මිලියන සංඛ්‍යාත පිරිස් අසන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තටම හදට ගියාද? නැතිනම් ඒ සියල්ල හොලිවුඩ් චිත්තාගාරයක රූගත කළ මහා රංගනයක්ද? අද අපි කතා කරමු මේ සැකය මතුවීමට හේතු කරුණු සහ විද්‍යාත්මක පිළිතුරු සවිස්තරාත්මකව විමසා බලමු. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තත්පරයේදී සැකයට තුඩුන් ප්‍රධාන සාක්ෂි සෙලවෙන දජය. හඳේ වායුගෝලයක් නැතිනම් ඇමරිකානු දජය සෙලවුණේ කෙසේද? විද්‍යාත්මක පිළිතුර තමයි ඒ රඳවා තිබූ ආධාරක රිටේ ඇති වූ කම්පනය හා හඳේ ගුරුත්වාකර්ෂණය අඩුවීම නිසා දිගු වේලාවක් පැද්දීම. තරු නොමැති අහස. චන්ද්‍රයා මට සිටගත් ඡායාරූපවල අහස සම්පූර්ණයෙන් කළු පැහැති වී ඇත්තේ ඇයි? එකදු තරුවක්වත් පෙනෙන්නට නැත්තේ ඇයි? විද්‍යාත්මක පිළිතුර තමයි කැමරාවේ එක්ස්පෝෂර් මට්ටම සහ හිරුවිලිය නිසා තරු පෙනෙන්නට නොතිබීම. සමාන්තර නොවන සෙවණැලි. සෙවණැලි විවිධ දිශාවට පැටී ඇත්තේ චිත්‍රාගාරයක ලයිට් භාවිත කළ නිසාද? විද්‍යාත්මක පිළිතුර තමයි භූමියේ ඇති උස් පහත්කම් හා පෘථිවියෙන් පරාවර්තන වන ආලෝකය. පිපුරුම් කුහරයක් නොමැතිවීම. යානය ගොඩ බසින විට ඒ එන්ජිමෙන් හඳේ මතුපිට කුහරයක් ඉතිරි නොවූයේ ඇයි? වෑන් ඇලන් විකිරණ පටිය සහ තාක්ෂණික බාධා. විකිරණ අනතුර. පෘථිවිය වටා ඇති අධික විකිරණ සහිත වෑන් ඇලන් පටිය එමත් නැත්නම් වෑන් ඇලන් රේඩියේෂන් බෙල්ට් හරහා මිනිසුන්ට ජීවතුන් අතර ගමන් කළ හැකිද? 1960 දශකයේ තාක්ෂණයෙන් මේ කළ හැකිව තිබුණාද? පරිගණක හැකියාව තමයි ඇපලෝ යානයේ තිබූ පරිගණකය අද කාලේ සාමාන්‍ය කැල්කියුලේටර් එකකටත් වඩා බලයෙන් අඩු වූයේ කෙසේද? එවැනි දුර්වල තාක්ෂණයකින් හදට ගොස් නැවත පැමිණිය හැකිද? දේශපාලන පසුබිම හා අභ්‍යවකාශ තරංග. සෝවියට් දේශය සහ ඇමරිකාව සීතල යුද්ධය පැවති සමයේ රුසියාව පරාජය කර මුලින්ම හඳට යාම ඇමරිකාවට කීර්ති නාමයක් වූවා. කෙනඩිගේ පොරොන්දුව. ජනාධිපති කෙනඩි වසර 10ක් ඇතුළත හඳට යන බවට දුන් පොරොන්දුව ඉටු කිරීම නාසා ආයතනය බොරුවක් කළාද? හොලිවුඩ් සම්බන්ධයෙන් ස්ටැනල් කුබ්රික් වැනි ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් ලවා මේ රූගත කළ බවට ජනප්‍රිය මතයක් තියෙනවා. හඳට ගිය බවට ඇති නොබිදිය හැකි සාක්ෂි. චන්ද්‍ර පාෂාණ. ගගනගාමී රැගෙනා කිලෝග්‍රෑම් 382ක චන්ද්‍ර පාෂාණ පෘථිවියේ ගල්වලට වඩා හාත්පසින්ම වෙනස්වීම හා ලෝපුරා විද්‍යාඥයින් ඒවා පරීක්ෂා කර තහවුරු කළා. LRO චන්ද්‍රිකා දර්ශන. මෑතකදී හඳ වටා ගිය LRO යානය මගින් ඡායාරූපවල ඇපලෝ යානා ගොඩ බැසූ ස්ථානය හා ගගනගාමීන්ගේ පාසටහන් පවා අදටත් පෙනෙන්නට තිබුණා. ලේසර් පරාවර්තක. හඳ මත තබා ඇති දර්පණවලට පෘථිවියේ සිට ලේසර් කිරණ යවා හඳට ඇති දුර අදටත් මනින ආකාරය. රුසියාවේ නිහඬතාවය. ඇමරිකාව බොරුවක් කළා නම් ඔවුන්ගේ සතුරා වූ රුසියාව ඒ එදාම හෙළි නොකළේ ඇයි? රුසියානු රේඩාර් වලට ඇපලෝ යානය හඳට යවන බව පෙනී තිබුණා. ඇයි අපි නැවත හඳට නොයන්නේ? වසර 50කට අධික කාලයක් මිනිසුන් නැවත හඳට නොගියේ ඇයි? ඒකට විද්‍යාත්මක පිළිතුර තමයි අධික වියදම සහ නැවත යාමට ඇති අවශ්‍යතාවයක් නොතිබීම. නමුත් ආටිමිස් මෙහෙයුම හරහා නැවත හඳට යාමට සූදානම්. කුමන්ත්‍රණ න්‍යායම් කෙතරම් ආකර්ශනීය වුවත් විද්‍යාත්මක සාක්ෂි පවසන්නේ මිනිසා හඳට ගිය බවයි. නමුත් ඔබ සිතන්නේ කුමක්ද? ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න රහස් ලකුණ අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.